Hello guys, ඔන්න මම කිව්වා වගේම අපේ ෆස්ට් ඇනිවර්සරි එකට අපි සිලෙක්ට් කරගත්ත හොටෙල් බ්ලොග් එක ඔයගලන්ට ගෙනාවා. ටිකක් පරක්කු වෙලා මේ තියෙන්නේ හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක. අපි ගිය ගමන් ඒගොල්ලෝ අපිට හොඳ වෙල්කම් එකක් දුන්නා. ඒ වගේම තමයි ඒගොල්ලෝ ෆ්‍රෙෂ් ජූස් එකක් එක්ක රස කුකි එකක් දුන්නා. ඒ කුකි එක හරිම රසයි. හස්බන්ඩ් නම් මගේ කුකි එකත් එක්කම කෑවා. ඉතින් ඊට පස්සේ අපි පූල් ඒරියා එකට ගියා. ඔයගලන්ට මේ පේන පූල් ඒරියා එකට යන එන්ට්‍රන්ස් එක. ඉතින් පූල් එකත් හරිම ලස්සන ක්ලීන් එකට තිබ්බා. ඒ වෙලාවේ අපි පොඩි සෙල්ෆි ටිකක් ගැහුවා. ඒ වගේම තමයි මේ තියෙන්නේ ඩයිනින් ඒරියා එක, බුෆේ ඒරියා එක. අපිට අපි ෆුල් බෝඩ් හිටියේ. උනාට අපිට බුෆේ එකට නම් chance එකක් හම්බුනේ. මොකද crowd එක අඩු හින්දා පෙරහැරත් පහුවෙච්ච ගාම නිසා ෆොරිනර්ස්ලා ටිකක් අඩුවෙන් හිටියේ. ඉතින් අපිට බුෆේ එකක් හම්බුනේ නැහැ කිසිම මීල් එක. අපි එනවාට අපිට අඩුපාඩුවක් තිබුණේ. අපිට කෑම වැඩිත් එක්ක තිබුණා. මේ තියෙන්නේ බුෆේ ඒරියා එක. හරිම නීට් විදිහට මේගොල්ලන්ගේ බුෆේ ඒරියා එක තියෙනවා. ඒ වගේම මම මේගොල්ලන්ගේ හොටෙල් එකට ගොඩක් මාස මේගොල්ලෝ කෑම සර්ව් කරන විදිහට. ඒ වගේම තමයි මේ තියෙන බුෆේ ඒරියා එකේ view එක. සහ දැන් අපි රූම් එකට ගියොත් මම රිසර්ව් කරේ ඩිලක්ස් රූම් එකක්. ඒ වුණාට මේගොල්ලෝ අපිට ෆස්ට් ඇනිවර්සරි එක නිසා ඒගොල්ලන්ගේ තියෙන හොඳම රූම් එක විත් ජග්ස් එකත් එක්කම දුන්නා. හරිම නීට් එකට තිබ්බ රූම් එක. ඒගොල්ලෝ ලස්සන ඩෙකෝ එකක් කරලා තිබ්බා අපේ ඇනිවර්සරි එක වෙනුවෙන්. ඉතින් ඔයාලා මේ පේන්නේ රූම් එක. ඒක අපි කලින් හිටපු රූම් එකට වැඩිය ගොඩක් ලොකු ස්පේස් එකක් තියෙන රූම් එකක්. වොෂ් රූම් එක ඒවා හරිම නීට් එකට තිබ්බා. ඒ වගේම තමයි ජග්ස් එකේ මාර්ම ලස්සන view එකක් තිබ්බා. මහවැලි ගඟත් එක්කම අපි හොඟක්ම විනෝදුනා මේ ජග්ස් එකේ ෆස්ට් ටයිම් අපි දෙන්නගෙම මේ ජග්ස් එක්ස්පීරියන්ස් එක. ගොඩක් ලංකාවේ හොටෙල්ස් වල ජග්ස් එකක් නැහැ. ඔයාලට පේන්නේ මේ view එක ජග්ස් එකෙන්. ඉතින් අපි ලස්සන ෆොටෝ ෂූට් එකක් කළා. ඒ වගේම තමයි ඔයගලන්ට පේන්නේ ජග්ස් එකෙන් එළියේ තියෙන view එක ග්ලාස් එකක් දාලා හරිම ලස්සනට ඒක arrange කරලා තියෙනවා ඒගොල්ලෝ. මේ තියෙන washroom එක. මේ තමයි එළිය අපේ balcony area එක ඔයගලන්ට පේන්නේ balcony view එක. ඊට පස්සේ අපිට මේගොල්ලෝ අපි මීල් එක ගත්තා දවල්. ලන්ච් එක ගත්තා. ඒකත් අපේ බුෆේ එකක් හම්බුනේ නැහැ. මොකද crowd එක අඩු නිසා ඒගොල්ලෝ අපිට ඒ වුණාට කන්න බැරි තරමට සුප් එක ඒ වගේම අපි ඔඩර් කරපු මීල් එක ෆෘට්ස් ඩෙසර්ට් හැම දෙයක්ම එක්කම අපිට හොඳ ලස්සන ක්ලීන් එකට මීල් එක සර්ව් කරා. ඉතින් මේගොල්ලන්ට පේන අපි ජග්ස් එකේ පොඩි ෆන් එකක් දාපු හැටි. ඊට පස්සේ ඒගොල්ලෝ ඊවනින් ටී එකත් එක්ක අපේ ඇනිවර්සරි කේක් එක ෆෘට් ප්ලැටර් එකක් එක්ක ගෙනත් දුන්නා. ඉතින් කේක් එකට අමතරව සෑන්ඩ්විච් ඒ වගේම බ්‍රවුනි ස්විස් රෝල් මේ ප්ලැටර් එකේ තිබුණා. ඊවනින් අපි චේන්ජ් කරගෙන පූල් එක පැත්තට ගිහින් සෙල්ෆි ටිකක් ගහලා ආවා. ඊට පස්සේ අපි කැන්ඩ්ලයිට් ඩිනර් එකට තමයි ආවේ. ඒගොල්ලෝ අපේ ඇනිවර්සරි එක වෙනුවෙන් කැන්ඩ්ලයිට් ඩිනර් එකක් ඕගනයිස් කරලා තිබ්බා. කෝසස් එක අපි ඕඩර් කරපු මං ඕඩර් කළේ මීට් එකක්, රුක්ෂන් ඕඩර් කළේ පැස්ටා එකක්. ඒ වගේම ඒගොල්ලෝ ඩිසර්ට් එක සුප් එක හැම දෙයක්ම ලස්සනට ඕගනයිස් කරලා තිබ්බා අපිට. අපි වෙනුවෙන් ඊට පස්සේ අපි ගොඩක් සීතල නිසා අපි කොෆි එකකුත් බීලා නිදාගන්න ගියා. පහුවදා උදේම අපිට තිබ්බ ඉන්ටර්නැෂනල් බ්‍රෙක්ෆාස්ට් එකක්, ෆෘට් ප්ලැටර්ස්, ෆෘට් ජූස් එක, බ්‍රෙඩ් ඒ වගේම කේක් කෝන එකක් තිබ්බා. ඊට පස්සේ අපි දෙන්නම ඕඩර් කළේ ඉන්ටර්නැෂනල් වයිබ් එකේ තියෙන මීල්ස් දෙකක්. ඒකේ තිබ්බා එග්, සොසේජ් ඒ වගේම වෙජිටබල්ස් සැලඩ් එකක් තිබ්බා. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි අම්බේවල යන්න පිටත් වුණා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.